වේදිකාවට අශ්නිකා සිල්වා අද තනියෙන්ම හඬන්නේ නෑ මා ඔබ නෑ කියා මා ළඟින් මා සිතින් ගියා මේ මොකද්ද අඩේ ශිහාන් අයියට බල්ලොබුර පිටිවල මේක කොපි කරන්න ඕන. අර පුතේ මේ අපි තව ජ්‍යාමිතිය කැල්ලක් ඉගෙන ගමු. දැන් මම අහනවා මෙන්න මේ ප්‍රශ්න මේ ත්‍රිකෝණ දෙක දීලා තියෙනවා. ඔයාලට පේනවා මේ ත්‍රිකෝණේ මේ පාදයට සමානයි. මේ පාදයට සමානයි. මේ කෝණයට සමානයි. දැන් මම උඹලගෙන් අහන ප්‍රශ්නේ පුතා මේ ත්‍රිකෝණ දෙක අංග සම වෙනවද නැද්ද? හරි වෙනවා නම් ඒ මොන අවස්ථාවෙද? හරි උඹලා හිතන්නේ මොකද්ද පුතේ? ගොඩක් අය හිතන්නේ මම මේක අංග සම වෙනවා කියලා. ඒ බං හරියට තියරි ඔළුවේ නැති කට්ටිය තමයි මේ හිතන්නේ. ඇයි? දැන් මේ දෙක අංග සම වෙනවා කියලා හිතුනට ඇත්තටම පුතා මේ දෙක අංග සම වෙන්නේ නැහැ. ඒතර ඔයාලා කියයි ඇයි සර් මේ පාදේ මේකට සමානයි නම් මේ පාදේ මේකට සමානයි නම් මේ කෝණෙත් සමානයි නම් සර් පාද දෙකයි කෝණයයි පාකෝපා දාන්න පුළුවන් කියලා. බෑ පුතා. පාකෝපා දාන්න බෑ. ඇයි බැරි? පුතේ පාකෝපා කියන වචනම බලන්න. පාදයක් කෝණයක් පාදේ. දැන් මේ පාකෝපා කියන වචනම පේනවා පුතේ ඔයාලට. මේ කෝණේ තියෙන්නේ පාද දෙක මැද්දේ. මේ බලන්න සෝරි ඈ. දැන් මේ පාකෝපා කියන වචනේම ඔයාලට පේනවා පුතේ. මේ කෝණේ තියෙන්නේ අර පාද දෙක මැද්දේ. පාද දෙක අතර තමයි කෝණේ තියෙන්නේ. තේරුණාද? ඒ කියන්නේ පුතේ පාකෝපා දාන්න පාද දෙක අතර කෝණේ තමයි සමාන වෙන්න ඕනේ. අපි ඒකට කියනවා අන්තර්ගත කෝණේ කියලා. මොන කෝණේද කියන්නේ? අන්තර්ගත කෝණේ. දැන් බලන්නකො මෙතන මේ පාද දෙක අතර දැන් මේක අර පාදෙට සමානයි මේ පාදෙට සමානයි. ඒ සමාන පාද දෙක අතර තියෙන කෝණේ හරි. අන්තර්ගත කෝණේ හරි. හැබැයි මෙතන බලන්නකො පුතේ මේ සමාන පාද දෙක අතර තියෙන කෝණෙද මෙයා? නෑ. මේ සමාන පාද දෙක අතර නම් අනිවාර්යෙන් මෙන්න මේ කෝණේ තමයි මෙන්න මේ කෝණයට සමාන වෙන්නේ. හැබැයි මෙතන පුතා මොකද වෙලා තියෙන්නේ? කොහෙවත් නැති කෝණයක් තමයි සමාන වෙලා තියෙන්නේ. කොහෙවත් නැති කෝණයක් සමාන වෙලා තියෙන්නේ. මෙතන හරි ඒ සමාන පාද දෙක අතර තියෙන කෝණේ. හැබැයි මෙතන පුතේ සමාන පාද දෙක අතර මෙන්න මේ කෝණේ තමයි සමාන වෙන්න ඕනේ. හැබැයි වෙන එකක් තමයි සමාන වෙලා තියෙන්නේ. එහෙනම් මෙතන පාකෝපා දාලා අංග සම කරන්න පුළුවන්ද? බෑ. හේතුව මෙතන අන්තර්ගත කෝණ නෙමේ සමාන වෙන්නේ. පාද දෙක අතර කෝණේ නෙමේ සමාන වෙන්නේ. හරි. තේරුණා නේද පුතේ කට්ටියටම? එහෙනම් මෙතන මේ ත්‍රිකෝණ දෙක අංග සම වෙන්නේ නෑ පුතේ. මෙතන මොකද වෙන්නේ? අංග සම නොවේ. අංග සම වෙන්නේ නෑ පුතා. තේරුණාද කට්ටියටම? අඩේ මාත් පටන් ගන්න ඕ ගන්නන්න. ඔද්දේ ඉඳන්ම අශ්මිකා ටීචර්. හරි පුතේ බලන්නකො බෝඩ් එක. මෙන්න මෙහෙම ත්‍රිකෝණ දෙකක් තියෙනවා. එකක් XYZ අනික PQR. XYZ ත්‍රිකෝණයේ මේ පාදයට PQR ත්‍රිකෝණයේ මේ පාදේ සමානයි. මේ පාදයට මේ පාදේ සමානයි. මේ කෝණෙට මේ කෝණේ සමානයි. ඉතින් අපෙන් අහනවා මේ ත්‍රිකෝණ දෙක අංග සමද නැද්ද කියලා. මේක අංග සම නෑ පුතේ. මොකද දැන් ගොඩක් අය හිතන්නේ මේක පාකෝපා අවස්ථාවෙන් අංග සමයි කියලා. හැබැයි මේකෙම තියනවා පුතේ කෝණය තියෙන්නේ පාද දෙක මැද්දේ. එහෙනම් මෙතන නම් කෝණය තියෙන්නේ පාද දෙක මැද්දේ. හැබැයි මෙතන කෝණය තියෙන්නේ පාද දෙක මැද්දේද? නෑ. අන්න ඒක නිසා මේක අංග සම නෑ. කොහොමද ඉතින් ගණිත සර්ව කොපි කරලා මම ගොඩ ගියා. යන්න ඕනේ ලයිව් එක.
මිස් කොහමද? මේ මං හදපු ගාන. ඔය ජනිත්ස මොකෙද්ද? එනවා මෙතන උගන්නන්න. මේ වගේ ගණන් මට විතරයි පුළුවන්. මට විතරයි මෙහෙම හදන්න පුළුවන්. ජනිත්සලා මොකුද? බීප්. ඉතින් පුතේ මේ අද අපි ගෙනාවේ චූටි පණිවිඩයක් ඔයාලට. ඉතින් ඔය අශ්නිකා කරා වගේ ඔයාලත් පුතේ උඩට එන්න පොඩි හරි හයියක් වෙච්ච පොඩි හරි උදව්වක් වෙච්ච හරි පොඩි හරි ඔයාලා අනුකරණය හරි කරපු මිනිස්සෙක් උදව්වක් දුන්නා නම් හරි පොඩි හරි උදව්වක් ඔයාලට වුණා නම් හරි ඔයාලා අනුකරණය හරි කරා නම් පුතේ කවමදාවත් ඒ මිනිස්සට ආය අපහාස කරන්න එපා පුතේ. හරි ඒක හරි වැරදි වැඩක් පුතේ. කවදාවත් හරියන්නේත් නැහැ පුතේ. කවදාවත් ඒ මිනිස්සට අපහාස කරන්න එපා පුතේ. හරි ඔයාගේ ගමන යන්න. අනුකරණය කරාට අවුලක් නැහැ. හැබැයි පුළුවන් තරම් තමන්ම වෙන්න පුතේ. ඉතින් ඔන්න අශ්නිකා නම් ජ්‍යාමිතිය ගාන හදාගත්තා. හැබැයි අද අපි කළේ ඊටාම සරල ජ්‍යාමිතිය තියරි කොටසක් විතරයි. ජ්‍යාමිතිය කියන්නේ මීට වැඩිය ගොඩක් සංකීර්ණ කොටසක්. ඉතින් මේ සංකීර්ණ ජ්‍යාමිතිය සරල විදියට ඉගෙන ගන්න කැමති නම් ඔයත් ජනිත් සර්ගේ ජ්‍යාමිතිය සෙමිනාර් එකට සම්බන්ධ වෙන්න. ඉතින් සෙමිනාර් එක තියෙන්නේ මේ නොවැම්බර් 21 සහ නොවැම්බර් 28 උදේ 8 ඉඳලා හවස 4 වෙනකම්. ඉතින් ඔයාලා කැමති නම් ජ්‍යාමිතිය සෙමිනාර් එකට සම්බන්ධ වෙන්න ඔයාලට පුළුවන් මෙන්න මේ දුරකථන අංකයට සෙමිනාර් කියලා මැසේජ් එකක් එවන්න. WhatsApp මැසේජ් එකක් එවන්න. ඉතින් සෙමිනාර් එක තියෙන්නේ හදවත රන්මුතුගල සිප්පන්න අධ්‍යාපන ආයතනයේ. ඒජ් ඔෆිස් එක ඉස්සරහ තමයි ආයතනේ තියෙන්නේ. මම ආයෙත් කියනවා ඔයාලා සෙමිනාර් එකට සම්බන්ධ වෙන්න කැමති නම් අනිවාර්යෙන්ම ඔයාලගේ අසුන වෙන් කරගන්න මෙන්න මේ WhatsApp අංකයට සෙමිනාර් කියලා පණිවිඩයක් එවන්න. එහෙනම් අපි ගිහින් එන්නම්.